ජෝජි කියන ටැක්සි රථ රියදුරා සහ එයාගේ පෙම්වතිය මහ රෑ මහ පාරේ මුහුණ දෙන අපරාධමය අභිරහස් සිදුවීමක් වටයි මේ කතාව නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ අපරාධයට ජෝජිලා සම්බන්ධ වෙන්නේ කොහොමද? මොකද්ද මේ අපරාධයේ පිටුපස තියෙන කතාව? ජෝජිලා මේ අපරාධයෙන් ගැලවෙන්නේ කොහොමද කියලා දැනගන්න මේ කතාවේ අවසානයේ දක්වා රැඳී ඉන්න. ඉතින් මෙතනින් එහාට කිව්වොත් කතාවේ කුතුහලය නැති වෙන නිසා තවත් කතා නැතිව අපි කෙලින්ම යමු නයිට් ඩ්‍රයිව් කියන මේ මලයාලම් මූවි එකේ මොකද්ද වෙන්නේ කියලා බලන්න. කතාව පටන් ගන්න කලින් චිත්‍රපටය පටන් ගද්දිම අපිට පෙන්වන්නේ කෝචි සිටි එකේ තියෙන ප්‍රසිද්ධ ප්‍රවෘත්ති නාලිකාවක් වන මනෝරමා නිවුස් channel එක කරගෙන යන බිල්ඩින් එක. එතන ස්ටුඩියෝ එකේ මේ වෙලාවෙදිත් ප්‍රවෘත්ති නිවේදකයෙක් නිවුස් කියන ගමන් ඉන්නේ. දක්ෂ ප්‍රවෘත්ති නිවේදිකාවක් වන රියා රොයි මේකප් රූම් එකේ ඉන්නවා පෙන්නනවා. රියාට මේකප් කරන මේකප් ආටිස්ට් මේ වෙලාවේ රියාගෙන් අහනවා අද ඇමතිව අත්අඩංගුවට ගනීද කියලා. රියා නම් කියන්නේ ගොඩක් දුරට අත්අඩංගුවට ගනී කියලා. මොකද රියා රත්තරන් ජාවාරම ගැන කරපු නිවුස් එක නිසා තමයි රංජන් කුරුප් කියන ඇමතිගේ රත්තරන් ජාවාරම ගැන හෙළි වෙලා මේ විදියට අත්අඩංගුවට ගන්න වැඩ සිද්ධ වුණේ. මේ වෙලාවේදී මනෝරමා නිවුස් එකේ මැනේජර් මෙතනට ඇවිත් රියාට කියනවා හොඳ නිවුස් එකකුයි නරක නිවුස් එකකුයි දෙකක් තියෙනවා කියලා. නරක නිවුස් එක විදියට කියන්නේ මේ පාරත් රංජන් කුරුප් ඇමතිව අත්අඩංගුවට ගන්න එකක් නැහැ වගේ කියලා. හොඳ නිවුස් එක විදියට කියන්නේ TRP රේටින් වලින් මනෝරමා නිවුස් channel එක අංක 1 වෙලා තියෙනවා කියන එක. TRP රේටින් වලින් අංක 1ට එන්න රියා රංජන් කුරුප් ඇමතිවරයාගේ රත්තරන් ජාවාරම ගැන කරපු හෙළිදරව්වත් ලොකු හේතුවක් වෙලා තියෙනවා. ඊළඟ දර්ශනයේදී CI එකේ ප්‍රශ්න කිරීම වලට ගිහින් එන රංජන් කුරුප් ඇමතිවරයාව පෙන්නනවා. මාධ්‍ය වලට හොරෙන් මේ ගමන ගියාට ඇමතිතුමා එළියට එද්දී එතන මාධ්‍ය නාලිකාවල නියෝජිතයන්ගෙන් පිරීලා වගේම ඇමතිතුමාට ඉල්ලා අස් වෙන්න කියලා උද්ඝෝෂණය කරන කට්ටියත් ඇවිත් ඉන්නවා. මේ වෙලාවේ මාධ්‍ය වලින් අහපු ප්‍රශ්න වලට තමන් වැරදිකාරයා නෙමෙයි කියලා හැඟෙන විදියට ලිස්සලා යන විදියේ උත්තර තමයි ඇමතිතුමා දෙන්නේ. ඊට පස්සේ රංජන්ව එයාගේ පෞද්ගලික ලේකම් ජලීල් ටග්ගල වාහනේට නග්ගගෙන එතනින් අරගෙන යනවා. මේ යන අතරමඟදී රංජන්ට CM ගෙන් ඒ කියන්නේ මහ ඇමතිගෙන් කෝල් එකක් එනවා. ඒ වෙලාවේ CM රංජන්ට ටිකක් තදින් කතා කරලා පැය 24ක කාලයක් දෙනවා. ඒ පැය 24 ඇතුළත තමුන් හදපු ප්‍රශ්නය තමුන්ම විසඳන්න ඕනේ නැත්නම් ඉල්ලාස්වීම බාර දෙන්න ඕනේ කියලා CM රංජන් කුරුප් ඇමතිට කියනවා. රංජනයාගේ ගෙදරට යද්දී එතනට DSP චාකෝත් ඇවිත් ඉන්නවා. ඇමතිවරයා එක්ක කතා කරන්න එන චාකෝව දැක්ක ගමන් ඇමති NI එකේ ප්‍රාදේශීය සහායක විදියට තමුන්ව පත් කළේ ඇතුළේ තියෙන තොරතුරු මට ඇවිත් කියයි කියලා. කොයි වුණාට කිසිම ප්‍රයෝජනයක් නැහැනේ කියලා කියවන්න පටන් ගන්නවා. එතකොට DSP චාකෝ කියනවා එහෙම තොරතුරක් කියන්න තමයි ආවේ කියලා. හෙට උදේ 11ට රංජන් කුරුප් ඇමතිවරයාව NI එකෙන් ඇරෙස්ට් කරනවා කියන තොරතුර දෙන්න තමයි මේ වෙලාවේ චාවෝ ඇවිත් තිබුණේ. මේක අහපු ගමන් ඇමතිතුමාට දෙලෝ රත් වෙනවා. ඇමතිතුමාගේ පෞද්ගලික ලේකම් ජලීල්ගේ වෙලාවේ යෝජනා කරනවා NI එක එන්න කලින් ඒගොල්ලෝ ළඟ තියෙන රත්තරන් වෙන තැනකට යවමු කියලා. ඒ වැඩේ කරන්න විශ්වාසවන්ත හරියනම කෙනෙකුත් ඉන්නවා කියලා ජලීල් කියනවා. එදාම රෑ මහපාරේ ස්ට්‍රීට් ෆුඩ් තියෙන තැනකට වෙලා තෝස කන ගමන් ඉන්න ජෝර්ජිව තමයි ඊළඟට අපිට පෙන්වන්නේ. මේ වෙලාවේ ජෝර්ජිට යාගේ හොඳම යාළුවෙක් වෙන ප්‍රැන්චිගෙන් කෝල් එකක් එනවා. ප්‍රැන්චි තනියම ගෝවා යනවා කියලා කියන්න තමයි ජෝර්ජිට මේ කෝල් එක ගන්නෙ. ප්‍රැන්චි ගෝවා වලට පිටත් වෙන්නේ 9ට විතර නිසා ජෝර්ජි ඊට කලින් එන්නම් කියලා ප්‍රැන්චිට කියලා කෑම කාලා ඉවර වෙලා එතනින් පිටත් වෙනකොටම ජෝර්ජිට එන හයර් එකකුත් එයා බාර ගන්නවා. මොකද මේ ජෝර්ජි කියන්නේ උබ ඩ්‍රයිවර් කෙනෙක් නිසා. ඉතින් මේ හයර් එක බුක් කරපු කෙනාව ගන්න ජෝර්ජි නිව්ක්ලස් මෝල් එකට යනවා. අමීනා කියන ගෑනු කෙනා තමයි මේ හයර් එක බුක් කරලා තියෙන්නේ. අමීනාගේ දුවත් එක්කයි හිටියේ. ඉතින් මේක නත්තල් මාසේ වගේම පහුවදා නත්තල් දවසේ නිසා කෝච්චිවල හැම තැනම නත්තල් සැරසිලි වගේම නත්තල් සැමරුම් දකින්න තියෙනවා. අමීනව යාගේ දුව ප්‍රියාවයි දාගෙන යන ගමන් ජෝර්ජි මනෝරමා නිවුස් අහන්න පටන් ගන්නවා. ඉතින් අපිට ෆිල්ම් එක පටන් ගද්දිම පෙන්නපු රියා තමයි මේ වෙලාවේ නිවුස් එක කියන්නේ. රංජන් කුරුප් ඇමතිතුමාගේ රත්තරන් ජාවාරම ගැන මේ වෙලාවේ නිවුස් එකක් විදියට යද්දී අමීනටත් ඒක ඇහෙනවා. ජෝර්ජි නිවුස් බලන එක අමීනට ඒ වෙලාවේ ඩිස්ටර්බ් නිසාද මන්දා අපිව බැස්සුවාට පස්සේ ඔයා නිවුස් බලනවද කියලා අමීන මේ වෙලාවේ ටිකක් නොරිස්සුම් ගතියෙන් කියනවා. මැඩම් මම නිවුස් නෙමෙයි බැලුවේ නිවුස් කියන කෙනාවයි බැලුවේ කියලා ජෝර්ජි ඒ වෙලාවේ තරමක් hina වෙලා කියද්දී නිවුස් කියන කෙනෙක්ට වහ වැටිච්ච මෝඩයෙක්ව මම දැක්කමයි කියලා අමීනත් ඒ වෙලාවේ hina වෙලා කියනවා. අමීනගේ චූටි දුව ප්‍රියාගේ උපන්දිනේ තියෙන්නේ පහෝදා නිසා කේක් එකක් ගන්න බේකරියක් ළඟ නතර කරන්න කියපු අමීනා ප්‍රියා එක ගියොත් ප්‍රියා දකින දේ ඉල්ලන නිසා ජෝර්ජිටම ගිහින් කේක් එකක් අරන් එන්න කියලා එයාගේ කාඩ් එක දෙනවා. ඊට පස්සේ කේක් ෂොප් එක ඇතුළට ගිය ජෝර්ජි පොඩි දුවගේ නමත් එක්කම හැපි බර්ත්ඩේ ප්‍රියා කියලා කේක් එකේ ගහගෙනම කේක් එක අරගෙන ඇවිත් අමීනට දෙනවා. හැබැයි අමීනා බැහැලා යද්දි අනිත් බඩු ටික ගත්තාට කේක් එක ගන්න අමතක වෙනවා. ජෝර්ජිටත් අමීනා කේක් එක ගත්තේ නැහැ කියන එක නෝට් වෙන්නේ නැහැ. ඊට පස්සේ ජෝර්ජි වාහනේ අරගෙන කෙලින්ම යන්නේ මනෝරමා නිවුස් සෙන්ටර් එකට. එතන ජෝර්ජි එනකම් කෙනෙක් බලාගෙන ඉන්නවා. ඒ වෙන කවුරුත් නෙමෙයි රංජන් කුරුප් ඇමතිගේ රත්තරන් ජාවාරම ගැන හෙළිදරව් කරපු රියා රොයි. ඉතින් මේ රියා
රියා කියන්නේ ජෝර්ජ්ගේ පෙම්වතිය. වාහනේ යන ගමන් මේ දෙන්න අතර වෙන කතා බහෙන් තේරෙන්නේ රියාගේ තාත්තා විශ්‍රාමගේ හමුදා නිලධාරියෙක් වගේම තාත්තා මේ දෙන්නගේ සම්බන්ධයට කැමති නැහැ කියන එක තමයි. ඊට පස්සේ රියාව ගෙදරින් දාලා ජෝර්ජ්යා නතර වෙලා ඉන්න තැනට යනවා. එතන ජෝර්ජ්ගේ යාළුවා වීරප්පන් වගේම එයාගේ බොස් ප්‍රැන්චිත් නතර වෙලා ඉන්නවා. පෙනුමෙන් වගේම හැසිරීමෙන් ටිකක් පිරිමි ළමයෙක් වගේ වුණාට වීරප්පන් කියන්නේ ගෑනු ළමයෙක්. ඉතින් මේ ජෝර්ජ් එලවන ඌබ වාහනේත් ප්‍රැන්චිගෙම එකක් තමයි. ප්‍රැන්චි ගැන ටිකක් විහිළුකාර විනෝදයෙන් ඉන්න චරිතයක්. මිනිහා මේ දෙන්නගෙම බොස් වුණාට යාළුවා වගේ තමයි ආශ්‍රය කරන්නේ. මේ දේවල් මේ විදිහට වෙද්දී රංජන් ඇමතිතුමාගේ ගෙදර එකම කලබලයක් වගේම කට්ටිය හරිම නොසන්සුන්. මේ වෙලාවේ රංජන් ඇමතිගේ ඥාති පුතෙක් වෙන බාලු ඇමතිතුමාගේ ගෙදරට එනවා. එන්න ඒක එන්න කලින් ගෙදර තියෙන රත්තරන් ටික ආරක්ෂිතව වගේම විශ්වාසවන්ත කෙනෙක් අතේ පිට කරන්න තමයි මේ විදිහට බාලුට එන්න කියලා තියෙන්නේ. බාලු ළඟට ආපු ඇමති රංජන් අද රෑ මගේ අවුරුදු 36ක දේශපාලන ජීවිතේ අන්තිම රෑ කියලා හරිම දුකෙන් කතා කරනවා. ඒ වෙලාවේ බාලු අපි මේකට මොකක් හරි කරමු අංකල් කියලා කියන්නේ රංජන්ව බේරගන්න මොකක් හරි ක්‍රමයක් ඇති කියලා හිතාගෙන. මොකද මේ බාලුයාගේ අංකල් රංජන් කුරුප්ට ගොඩක් ආදරෙයි. ඒ නිසාම තමයි රත්තරන් ටික ත්‍රිශූල් වලට යවන්න ජලීල් මේ වෙලාවේ බාලුව යෝජනා කරේත්. හැබැයි මේ වැඩේට තමයි බාලුට මේ එන්න කියලා තියෙන්නේ කියලා බාලු ඒ වෙලාවේ දැනගෙන හිටියේ නැහැ. ජලීල් බාලුට පැත්තකට අඬ ගහලා මේ ගැන කිව්වම ඒක හරිම අවදානම් වැඩක් වුණත් එයාගේ අංකල්ට තියෙන ආදරය නිසාම බාලු ඒකට කැමති වෙනවා. ඉතින් ඇමතිගේ ගෙදර ඒ විදිහට දේවල් වෙද්දී ප්‍රැන්චිගේ ගෙදර ඉන්න ජෝයි වීරප්පුණුයි බොන්න ලෑස්ති වෙන ගමන් ඉන්නේ. ඒ වෙලාවේ තමයි වීරප්පන් එයා ජෝර්ජ්ගේ වාහනේ තිබිලා ගෙනාපු බොක්ස් එක ඇරලා බලලා බයිට්ස් වලට කේක්ද ගෙනාවේ කියලා අහන්නේ. එතකොට තමයි ජෝර්ජිත් දැනගන්නේ පොඩි බබාට ගත්ත කේක් එක අමිනට අමතක වෙලා දාලා ගිහින් කියලා. මේ වෙනකොටත් වීරප්පන් පැන්පු ගමන් අත දාලා ප්‍රියා කියලා අයිසින් වලින් ගහපු කොටසේ පියකුර කාලා ඉවරයි. ඒක දැක්කම ජෝර්ජිට කේන්තියත් යනවා. පියකුර අයින් වෙලා තියෙනකොට එතන හැදෙන්නේ හැපි බර්ත්ඩේ රියා කියන එක. මේ කේක් එක දිහා ටික වෙලාවක් බලාගෙන ඉද්දි එකපාරටම ජෝර්ජ්ට මතක් වෙනවා හෙට රියාගේ බර්ත්ඩේ එක කියලා. ඒක වීරප්පන්ට කිව්වහම වීරප්පන් කේක් එකේ පියකුර නැතිව තියෙන හැපි බර්ත්ඩේ රියා කියන එක දැකලා ඉතින් හරිනේ මෙතන තියෙන්නේ හැපි බර්ත්ඩේ රියා කියලානේ කියලා කියනවා. ඒ වෙලාවේ තමයි ජෝර්ජිටත් ඔලුවට එන්නේ මේ කේක් එක රියාගේ බර්ත්ඩේ කේක් එක විදියට පාවිච්චි කරන්න පුළුවන් කියන එක. රියාගේ බර්ත්ඩේ එක අමතක වෙලා හිටපු ජෝර්ජි ඔන්න දැන් අර කේක් එකත් අරගෙන කලින්ම රියාගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න ලෑස්ති වෙලා හිටියා වගේ රියාගේ ගෙදරට යනවා. ඊට පස්සේ බැල්කනිය දොර අරින්න කියලා රියාට කෝල් එකක් ගන්නවා. මොකද රියාගේ තාත්තා ජෝර්ජිට අකමැති නිසා ඉස්සරහා දොරෙන් එන්න බැරුව අඹ ගහට නැගලා අඹ ගහේ ඉන්න දිමියොත් කවාගෙන එතනින් බැල්කනියට පැනලා තමයි ජෝර්ජි රියාගේ කාමරයට ආවේ. රියාගේ බර්ත්ඩේ එකට නයිට් ඩ්‍රයිව් එකක් යන්න ප්ලෑන් කරගෙන තමයි ජෝර්ජි මේ ඇවිත් ඉන්නේ. මේ අදහසට එක පයින්ම කැමතුන රියා ටක් ගාලා ඇඳගෙන යන්න යන්නේ එයාගේ BF එක නයිට් ඩ්‍රයිව් එකක් යන්න ගොඩක් ආසාවෙන්. රියා ඇඳගන්න අතරේ උඩුමහලින් ඉඳන් පහළට යන ජෝර්ජි මත්පැන් බොන ගමන් හිටපු රියාගේ තාත්තා පොඩ්ඩක් එහෙට මෙහෙට වෙනකම් ඉඳලා කොහමද රියාගේ තාත්තා බිබී හිටපු වීදුරුවෙන් ෂොට් එකක් හොරෙන්ම බොනවා. මෙතන රියා නයිට් ඩ්‍රයිව් එක යන්න ලෑස්ති වෙලා පල්ලෙහාට එනවා. අරක්කු ගඳ ඇවිත් ඔයා බීලාද කියලා රියා ජෝර්ජිගෙන් ඇහුවම තාත්තා සැන්ඩි කරපු එකෙන් ටිකක් බිව්වා කියලා ජෝර්ජි කිව්ව නිසා ජෝර්ජිට වාහනේ නොදී රියා ඩ්‍රයිව් කරන්න පටන් ගන්නවා. ඉතින් මේ දෙන්න එදා රෑ හරිම සතුටින් shopping mall වල ඇවිදලා ස්ට්‍රීට් ෆුඩ් තියෙන තැන් වලින් කාලා බීලා සිටි එකේ තියෙන ලස්සන තැන් වල ඇවිදලා කාලය ගත කරනවා. නත්තල් ලබන්න ඔන්න මෙන්න නිසා එදා හැමතැනම වගේ නත්තල් සැමරුම් නගරය පුරාම තිබුණා. මේ සෙලිබ්‍රේෂන් වලටත් එකතු වෙලා මේ දෙන්න එදා රෑ හරිම විනෝදයෙන් කාලය ගෙවන්නේ. ඔහොම සතුටින් වාහනේ ඩ්‍රයිව් කරගෙන යද්දී ඉස්සරහ පොලිස් චෙක් පොයින්ට් එකක් තිබිලා වාහනේ නතර කරනවා. වාහනේ ඩ්‍රයිව් කරගෙන ආවේ රියා නිසා එතනට එන පොලිස් නිලධාරියා වාහනේ ලියකියවිලි අරගෙන CI මහත්තයාගේ ජීප් එක ළඟට යන්න කියලා කිව්වම ඇයි CI මහත්තයාට මෙතනට එන්න බැරි මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද කියලා රියා අහනවා. ඉතින් මේ වෙලාවේ රියා ලියකියවිලි අරගෙන CI ඔෆිසර් ළඟට යන්න නැහැ කියලා ජෝර්ජිට තේරිලා එයා ලියකියවිලි අරගෙන යන්න හදද්දී වාහනේ ඩ්‍රයිව් කරපු කෙනාම ලියකියවිලි අරගෙන එන්න ඕනේ කියලා පොලිස් නිලධාරියා කියනවා. හැබැයි රියා එකට කැමති වෙන්නේම නැහැ. රියා කියන්නේ ටිකක් කටකාර වගේම නීතිය ගැන යමක් දන්න බය නැති කෙලින් කතා කරන චරිතයක්. නමුත් සමහර වෙලාවට අනවශ්‍ය තැන්වලත් ඕනෑවට වැඩිය කතා කරන්න ගිහින් අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්න කෙනෙක් වගේත් පේනවා රියා මෙතන හැසිරෙන විදියත් එක්ක. මෙතන මොකක් හරි ප්‍රශ්නයක් වගේ පෙනිලා CI බෙනීම උපන් එතන හිටපු පොලිස් නිලධාරියාගෙන් අහනවා ඔතන ප්‍රශ්නය මොකක්ද කියලා. සර්ම මෙතනට ඇවිත් ලියකියවිලි බලන්න කියලා මේ මැඩම් කියනවා කියලා නිලධාරියා කිව්වම බෙනීම උපන් එතනට යනවා එහෙම කතා කරන්නේ කවුද කියලා බලන්න. CI බෙනී නම් එතනට ගිය ගමන්ම අඳුන ගන්නවා මේ ඉන්නේ මනෝරමයිකේ නිවුස් රීඩර් රියා කියලා. පසුව බෙනීම උපන් මේක DIG ගේ නියෝගයක් එළියට බහින්න කියලා කිව්වම ඒ වෙලාවේ නම් රියාට වාහනෙන් එළියට බහින්නම සිද්ධ වෙනවා. මේ වෙලාවේ ජෝර්ජිත් රියා එක්කම වාහනෙන් එළියට බහිනවා. ඊට පස්සේ පොලිසියෙන් මේ වාහනේ පරීක්ෂා කරනවා. ඒ වෙලාවේ CI බෙනීම උපන් ජෝර්ජිට කියනවා කෙල්ලොත් එක්ක මේ මහරයා රවුම් ගහන්න නැතිව උදේට ගියා නම් නරකද කියලා. මේ වෙලාවේදී රියා ඇයිසර් කෙල්ලන්ට රැට එළියට බහින්න බැරි මොකක් හරි නීතියක් තියෙනවද කියලා කට ගහගෙන යනවා. ඒ වෙලාවේ බෙනීට කේන්ති ගියත් බෙනී කට වහගෙන ඉන්නවා. ඊට පස්සේ බීලා වාහන එලවනවාද කියලා බලන ඩිවයිස් එකකින් රියා බීලාද කියලාත් බලන බෙනී ඊළඟට වාහනේ ඩොකියුමන්ට්ස් ටික රියාටම දීලා මෙයාව එක්කන් යනවා කියලා ජෝර්ජිට කියලා එතනින් යනවා. හැබැයි රියාට ඒත් කට වහගෙන එතනින් පාඩුවේ යන්න බැරුව ඉඩියට් කියලා හැමේට කියද්දී මේක ඇහිලා
බෙනීට ආයෙත් කේන්ති ගිහින් රියාට මොකක් හරි පාඩමක් උගන්වන්න හිතලා මේ වාහනේට බැජ් එකක් තියෙනවද කියලා රියාගෙනුයි ජෝර්ජ්ගෙනුයි අහනවා. මොකද බැජ් එකක් නැතුව ටැක්සි එලවන්න බැහැ කියලා නීතියක් කලින් තිබිලා තියෙනවා. ජෝර්ජ් බැජ් එකක් තියෙනවා කියලා කිව්වාට ඒ වෙලාවේ වාහනේ ඩ්‍රයිව් කරපු රියාට බැජ් එකක් තිබ්බේ නැති නිසා බැජ් එකක් නැතුව ටැක්සි පැදපු නිසා වාහනේ පොලිස් බාරයට ගන්නවා. වාහනේ අයිතිකාරයත් එක්ක හෙට පොලිසියට එන්න කියලා කියනවා. හැබැයි ඇත්තටම මේ වෙනකොට එහෙම නීතියක් නැහැ. මොකද 2017 දී ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකට අනුව සැහැල්ලු මෝටර රථ වාහනවලට එහෙම බැජ් එකක් අවශ්‍ය නැහැ කියන එක ප්‍රසිද්ධ කරපු නිසා මේක දැනගෙන හිටපු රියා සර්ලට එහෙම කරන්න බැහැ කියලා බෙනීට කියනවා. ඒ වෙලාවේ ජෝර්ජි අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්න ඕනේ නැහැ කියලා රියාව නිශ්ශබ්ද කරන්න හැදුවාට මෙතනදී නම් මේ වාහනේ පොලිස් බාරයට ගන්න එක නීතියට පටහැනි නිසා රියා කටවාගෙන ඉන්නේ නැහැ. ඒ වෙලාවේ අදාළ නීතිය වෙනස් වුණ අවුරුද්දත් එක්කම රියා CI බෙනි මූපන්ට ඒක කියලා දෙද්දී එතන වටේට හිටපු මිනිස්සුන්ටත් ඒක ඇහිලා රියා කියන කතාව ඇත්ත නිසා පොලිසියට හූ කියන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා මේ වෙලාවේ බෙනීට ලොකු අපහසුතාවයක් වගේම ලැජ්ජාවකුත් ඇති වෙනවා. බෙනීගේ ඇසිස්ටන්ට් පපට්ටය වෙලාවේ බෙනී ළඟට ඇවිත් දැන් එහෙම නීතියක් නැහැ තමයි සර්, කට්ටිය මොබයිල් ෆෝන් වලින් වීඩියෝ කරන්නත් පටන් අරගෙන මේගොල්ලන්ට යන්න දෙමු කියලා රියාටයි ජෝර්ජිටයි යන්න කියලා කියනවා. හැබැයි රියා එතනින් නවතින්නේත් නැතිව සර් නිකරුණේ කාන්තාවකට කරදර කරපු නිසා සර් මගෙන් සමාව ගන්න ඕනේ කියලා මුරණ්ඩු වෙද්දී ජෝර්ජි කොහොම හරි රියාව වාහනේට බලෙන් නග්ගලා එතනින් යන්න කලින් CI බෙනීට සමාව වෙන්න සර් මුකුත් හිතන්න එපා කියලා ටක් ගාලා වාහනේට නගිනවා. එතනින් පුළුවන් තරම් ඉක්මනින් යන්න හිතාගෙන. හැබැයි රියා වාහනේ ස්ටාර්ට් කරගෙන යන්න කලින් බෙනී පාත් කරලා තියෙන ෂටර් එක ළඟට ඇවිත් මැඩම්ගෙන් සමාව ගත්තොත් හොඳයි කියලා හිතුණා කියලා සොරි මැඩම් කියලා රියාට කියනවා. හැබැයි සොරි කියන එක හදවතින්ම කියපු දෙයක් නම් නෙමෙයි. තරහව කේන්තිය නිසාම කියපු එකක් කියලා බෙනී ඒ වෙලාවේ ඒක කියපු විදියෙන්ම තේරෙනවා. එතනින් යන ගමන් ජෝර්ජි රියාට බනින්න පටන් ගන්නවා. කොච්චර කිව්වත් අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්නවා කියලා. රියත් ඒ කියනවට එකට එක කියන්න ගිහින් එතන ඉඳලා යන ගමන් දෙන්නා දිගටම ආගිව් කර කර යන්නේ. මේ දෙන්නගේ රණ්ඩු අස්සේ හරියට පාර බලාගෙන ඩ්‍රයිව් කරන එක රියාට මග හැරෙනවා. අන්න ඒ වෙලාවේ තමයි මේ වාහනේට එකපාරටම පාරට පෙනපු මිනිස්සෙක්ව හැප්පෙන්නේ. ඉතින් මේ සිද්ධ වුණ දේත් එක්ක රියා සෑහෙන්න කලබල වෙනවා. ජෝර්ජි වාහනයෙන් බැහැලා හැප්පුණ මිනිස්සයාට මොකද වුනේ කියලා බයෙන් ළඟට ගිහින් බලද්දී ඒ මිනිස්සයා ලේපිරාගෙන වැටිලා ඉන්න හැටි දකිනවා. මේ විදිහට ඇක්සිඩන්ට් වෙලා ඉන්නේ වෙන කවුරුත් නෙමෙයි අර රංජන් කුරුප් ඇමිතිගේ ඥාති පුතෙක් වුණ බාලු. ඉතින් ජෝර්ජිගේ මුණේ තියෙන බය කනස්සල්ල දැකලා සිද්ධ වෙලා තියෙන දේ රියාටත් තේරුම් ගිහින් රියාත් වාහනයෙන් බැහැලා ළඟට ඇවිත් ලේපිරාගෙන වැටිලා ඉන්න මිනිස්සයව දැකලා එතනම ඉඳගෙන අඬන්න පටන් ගන්නවා. රියා සහ ජෝර්ජි හිතුවේ මේ මිනිස්සයා මැරිලා කියලායි. නමුත් සුළු වෙලාවකින් එකපාරටම ඇක්සිඩන්ට් වෙලා ඉන්න බාලු පොඩ්ඩක් හෙලවෙන්න ගන්නවා. එතකොට තමයි මේ දෙන්නට තේරුම් යන්නේ මේ කෙනා මැරිලා නැහැ, තාම පණ තියෙනවා කියලා. අනිත් පස්සේ ශනික ක්‍රියාත්මක වෙන මේ දෙන්න බාලුව හොස්පිටල් එකට ගෙනියන්න වාහනයට දා බාලුගේ අතිය තිබිලා එතන වැටලා තිබ්බ බෑග් එකත් වාහනයට දාගත්ත ජෝර්ජි ඉක්මනටම වාහනේ ස්ටාර්ට් කරගෙන රෝහලක් හොයාගෙන යනවා. වාහනේ යන ගමන් ජෝර්ජි රියාට ෆෝන් එක දීලා ප්‍රැන්චිට කෝල් එකක් අරන් දෙන්න කියලා කියනවා. ජෝර්ජි ප්‍රැන්චිට වාහනේ ඇක්සිඩන්ට් වුණා කියලා කියද්දී ප්‍රැන්චි එක විහිළුවට ගත්තාට රියා එයාගේ අතින් කෙනෙක් හැප්පුණා කියපු ගමන් ප්‍රැන්චිත් කලබල වෙනවා. ඊට පස්සේ ප්‍රැන්චි ජෝර්ජිලා දැන් ඉන්නේ කොහෙද කියලා අහලා චිට්ටේතුකාරාවල සෙන් ඇන්තනි චර්ච් එක ළඟ තියෙන ක්‍රයිස්ට් හොස්පිටල් එක මේගොල්ලන්ට ළඟ නිසා ඒකට ලෙඩාව ගෙනියන්න කියලා කියනවා. ડોક્ટર ෆිරෝස් කියලා ෆ්‍රෙන්ච්ගේ යාළුවෙක් මේ හොස්පිටල් එකේ ඉන්න නිසා එයාට කෝල් එකක් දීලා විස්තරය කියලා තියන්නම් කියලාත් කියනවා. ෆ්‍රෙන්ච් කලින්ම කෝල් කරලා තිබ්බ නිසා ડોક્ટર ෆිරෝස් ඉක්මනටම ඇවිත් ලෙඩාට ප්‍රතිකාර කරන්න ICU එකට ගන්නවා. මේ ඇක්සිඩන්ට් එක ගැන පොලිසියට ඉන්ෆෝම් කරාට පස්සේ ඉන්කුවරි එකට එතනට පොලිසියෙන් එනවා. ඩීටේල්ස් ටික රිසෙප්ෂන් එකෙන් ගත්තට පස්සේ ටික වෙලාවකින් පස්සේ CI බෙනි මූපුනුත් මෙතනට එනවා. බෙනිව දැක්කට පස්සේ රියාටයි ජෝර්ජිටයි හිතේ බයක් වගේම ලොකු අපහසුතාවයකුත් ඇති වෙනවා. මොකද මීට ටික වෙලාවකට කලින් රියා බෙනි එක්ක එකට එක කියවලා ලොකු ප්‍රශ්නයක් ඇති කරගෙන කට්ටිය ඉස්සරහා බෙනිව අපහසුතාවයට පත් කරලා ආව නිසා ඇක්සිඩන්ට් එක වෙලා තියෙන මේ දෙන්න අතින් කියලා දැක්ක ගමන් බෙනිගේ මුණෙත් ඇඳෙන්නේ නිකන් කලින් කියුවාට දැන් ඉන්න විදිය වගේ සමච්චල් හිනාවක්. ඊට පස්සේ ජෝර්ජි රියා ළඟට ගිහින් බෙනි මොකද්ද උනේ කියලා ඇහුවම රියා අමාරුවෙන් වචන ගලපගෙන මිනිස්සෙක් ඉස්සරහට පැන්නා හැප්පුණාද කොහෙද කියලා කියනවා. වාහනේ එළුවේ ඔයාද කියලා බෙනි අහද්දී රියා උත්තර දෙන්න කලින් ජෝර්ජි ටක් ගාලා මමයි එළුවේ සර් කියලා කියනවා රියාව බේරගන්න ඕන නිසා. රියාගේ මූඩ් එක අවුල් වුණ නිසා ජෝර්ජි ඩ්‍රයිවිං සීට් එකට ගියා කියලා තමයි ජෝර්ජි බෙනිට කියන්නේ. හැබැයි බෙනිට සැකයක් ඇති වෙනවා වාහනේ එළුවේ රියා කියලා. ඒ නිසා බෙනි පාපෙට්ටාට කියනවා ඇක්සිඩන්ට් එක වුණ පරාවුරු පාරේ CCTV චෙක් කරන්න කියලා. මේ වෙලාවේ ක්‍රයිස්ට් හොස්පිටල් එක ළඟට ජෝර්ජිගේ යාළුවා වීරප්පුනුත් එනවා. කට්ටිය මෙයාට වීරප්පන් කියලා කිව්වාට මෙයාගේ ඇත්ත නම අම්මිනි. මේ වෙලාවේ ડોක්ටර්ව හම්බෙලා ඇක්සිඩන්ට් වෙලා ඉන්න ලෙඩාගේ තත්ත්වය ගැන දැනගන්න ගිය CI බෙනි මූපුනුත් එතනට එනවා. මේ වෙලාවේ ජෝර්ජි බෙනිගෙන් අහනවා රියාව ගෙදරට දාන්න යන්න පුළුවන්ද කියලා. මම කියනකම් යන්න බැහැ කියලා බෙනි කිව්වම සර් මේක ඇක්සිඩන්ට් එකක් වාහනේ එලව්වෙත් මම රියා මෙතන ඉඳලා මොනවා කරන්නද කියලා ජෝර්ජි බෙනිට කියද්දී ඒ වෙලාවේ බෙනි කියන දේත් එක්ක රියයි ජෝර්ජි සෑහෙන්න කලබල වෙනවා. මේක ඇක්සිඩන්ට් එකක් නෙමෙයි 307 වගන්තියට අනුව මේක මිනිමැරුමට තැත් කිරීමක් කියලා බෙනි කියනවා. ඒ කියන කිසි දෙයක් තේරෙන්නේ නැතිව ඒ ගැන රියයි ජෝර්ජි අහද්දී තමයි බෙනි කියන්නේ ඇක්සිඩන්ට් වෙලා වැටිලා හිටපු මිනිස්සයාට ඒ කියන්නේ බාලුට බඩටයි පිටටයි
දෙපාරක් පිහියකින් ඇනලා තියෙනවා කියලා. මේ මනුස්සයා මැරුණොත් 302 වගන්තියට 91 පැහැදිලිවම මිනිමැරුමක් වෙනවා කියලා තමුසලට බේරීමක් නැහැ කියලා කියද්දී සිද්ධ වෙලා තියෙන දේ හිතා ගන්න බැරුව ජෝජි රියයි හොඳටම බය වෙනවා. මේ අතරේ රංජන් නැමැතිගේ ගෙදරත් ජෝජිට රියට වෙච්ච මේ සිද්ධියත් එක්ක ලොකු කලබලයක් ඇති වෙනවා. ඒකට හේතුව තමයි ඇක්සිඩන්ට් වෙලා හිටපු බාලුව වාහනේට දාගද්දී එතන වැටලා තිබිලා ජෝජි වාහනේට දාගත්ත බෑග් එක. මේ බෑග් එකේ තමයි ත්‍රිසුල් වලට බාලුව අතේ පන්නන්න යවපු රත්රන් කිලෝ 18 තිබ්බේ. ඒ බෑග් එකත් වාහනේට හැප්පුණ බාලුත් එක්කම වාහනේට දාගත්ත නිසා තමයි කට්ටිය මේ කලබල වෙලා තියෙන්නේ. මේ සිද්ධියට මුණ දුන්නේ රංජන් නැමැතිගේ ජාවානම ගැන එළිදරව් කරපු රියා රොයි කියලා තාම මේ කවුරුත් දන්නේ නැහැ. මොකද මේ සිද්ධිය දැකපු රංජන්ගේ ගෝලියෝ දෙන්න රියාව අඳුනගෙන තිබුණේ නැහැ. හැබැයි මේක ඇක්සිඩන්ට් එකක් නිසා එතන හිටපු DSP චාකෝට බාලු ඇඩ්මිට් කරලා තියෙන්නේ ක්‍රයිස්ට් හොස්පිටල් එකේ කියන එක වගේම මේ වාහනේ හිටපු ගෑනු ළමයා මනෝරමා නිවුස් වල රියා රොයි කියන විස්තර ටික පොලිසිය හරහා ඉතා ඉක්මනටම දැනගන්න ලැබෙනවා. ඉතින් චාකෝ මේ ගැන ඇමති රංජන්ට කිව්වහම රංජන් ඇමති ටිකක් කල්පනා කරලා බලලා බෑග් එකේ රත්තරන් තියෙන එක රියා දන්නවා නම් වෙලාවකටත් මේක නිවුස් channel වලට දීලා ඉවරයි කියලා හිතලා DSP චාකෝ එක්ක එකතු වෙලා වෙනම ප්ලෑන් එකක් හදනවා. ඒ කියන්නේ රත්තරන් චාවාරම ගැන එලි කරපු රියාවම ඒ රත්තරන් චාවාරමට අහු කරන්න තමයි රංජන් කුරුප් ඇමති දැන් ප්ලෑන් කරන්නේ. ඉතින් මේ ප්ලෑන් එකේ හැටියට චාකෝ ක්‍රයිස්ට් හොස්පිටල් එකට යනවා. එහෙම යන්නේ ජෝජිගේ ටැක්සි එක චෙක් කරලා රත්තරන් එක්ක රියාවයි ජෝජිවයි අත්අඩංගුවට ගන්න. මේක රියාටයි ජෝජිටයි හරිම අමාරු වෙලාවක් වගේම ගෙවා ගන්න අමාරුම රාත්‍රියක්. කිසිම දෙයක් හිතා ගන්න බැරුව අවුලෙන් ඉන්න රියාටයි ජෝජිටයි ඒ වෙලාවේ ડોක්ටර් ෆිරෝස් ඇවිත් කියන දෙයින් පස්සේ තමයි හිතට සැනසීමක් ඇති වෙන්නේ. ડોක්ටර් කියන විදිහට කඩුපාරවල් වලින් ඇති වුණ තුවාලය ඇරෙන්න වාහනයකට ඇක්සිඩන්ට් වුණා කියන කිසිම සලකුණක් ලෙඩාගේ තිබිලා නැහැ. මැරියන්ගෙන් බේරෙන්න දුවද්දී වාහනේ ඉස්සරහට ඇවිත් වැටෙන්න ඇති කියලා තමයි ડોක්ටර් කියන්නේ. Taman ගතේ වරදක් නැහැ කියලා හිතලා ජෝජි රියා යන්න හැදුවට සියා බෙනී කෑ ගහලා මේ දෙන්නට ආයෙත් ගිහින් ඉඳ ගන්න කියලා ડોක්ටර්ව හම්බෙන්න යනවා. එතන හිටපු පොලිස් ඔෆිසර් පාපෙට්ටා වාහනේ දැන් ස්ටේෂන් එකට ගෙනියනවා කියලා වාහනේ තියෙන රියාගේ ජෝජිගේ බඩු ගන්න කියලා කියනවා. ඒ වෙලාවේ රියයි ජෝජි වාහනේ ළඟට යද්දී ජෝජි රියාට කියනවා ආයතර CI කාර්යය ඉස්සරහා කට ඇරියොත් කනට දෙකක් දෙන්න කියලා. හරි දෙයක් හෝ වැරද්දක් හෝ මේ විදියට කට ගහගෙන යන එකෙන් අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති වෙයි කියලා ජෝජි බය වුණා. මේ දෙන්නගේ වාහනේ තියෙන බඩු ගන්න යද්දී ඇක්සිඩන්ට් වෙලා තියෙන බාලුගේ බෑග් එක ඇතුලේ තියෙන ෆෝන් එක රින් වෙන සද්දේ ඇහිලා රියා එක ජෝජිට කියනවා. ඒ කෙනාගේ ගෙදර කවුරුරි වෙන්නේ නැති කියලා ජෝජි බෑග් එක ඇරලා බලද්දි තමයි දෙන්න රත් වෙන්නේ. මොකද මේ බෑග් එක පිරෙන්න තිබුණේ රත්තරන් බිස්කට්. මේ වෙලාවෙම DCP චාකෝත් එතනට එනවා. බෙනී DCPට මේක ඇක්සිඩන්ට් කේස් එකක් කියලා හිතුවාට මේක මිනිමරන්න තැත් කිරීමේ සෙක්ෂන් 307 කේස් එකක් කියලා කියනවා. ඒ වෙලාවේ DCP රියාව දැකලා මුකුත්ම දන්නේ නැහැ වගේ මේ channel කාරි මේකට සම්බන්ධ වුණේ කොහොමද කියලා අහනවා. එතකොට CI බෙනී කියනවර මිනිස්සයා බේරෙන්න හිතන් දුවද්දි වාහනේ ඉස්සරහට ඇවිත් වැටිලා වගේ කියලා. කෙල්ල පොඩ්ඩක් අහංකාරයෙන් හින්දා පාඩමක් උගන්වන්නයි තියාගත්තේ පොලිස් ස්ටේෂන් එකට ගියයින් පස්සේ යන්න දෙමු කියලා CI hina වෙලා DCP චාකෝට කිව්වම චාකෝ NI එකෙන් පොඩි ඉන්ෆර්මේෂන් එකක් ලැබිලා තියෙනවා කියලා වාහනේ චෙක් කරන්න යනවා. ආයිත් වාහනේ චෙක් කරන්න යද්දී ඇතුළේ තියෙන රත්තරන් බෑග් එක නිසා රියයි ජෝජි හොඳටම කලබල වෙනවා. වාහනේ හැමතැනම චෙක් කරාට වාහනේ පිටිපස්සේ තිබ්බ බර්ත්ඩේ කේක් එක ඇරෙන්න මුකුත්ම හම්බෙන්නේ නැහැ. රත්තරන් බෑග් එක හම්බෙයි කියලා හිතාගෙන වාහනේ චෙක් කරපු චාකෝටත් හිතා ගන්න බැරි වුණා බෑග් එකට මොකද්ද උනේ කියලා. ඊට පස්සේ චාකෝ වාහනේ ස්ටේෂන් එකට ගෙනියන්න කියලා අනෙක් නිලධාරීන්ට උපදෙස් දීලා බෙනී එක්ක හොස්පිටල් එක ඇතුළට යනවා. නිලධාරීන් වාහනේ ස්ටේෂන් එකට ගෙනියන්න ස්ටාර්ට් කරන්න යද්දී තමයි අපිට පෙන්වන්නේ බෑග් එක තිබ්බේ කොතනද කියලා. රියා සහ ජෝජි බෑග් එක වාහනේ යටට දාලා. ඒත් එක මෙතනට ප්‍රැන්චි ඇවිත් එයාගේ වාහනේ එතන පාක් කරද්දී එයාවේ කවුද කියලා බලන්න බෙනී ආපහු මෙතනට එනවා. පසුව CI නැවත එතනින් ගියාට පස්සේ ප්‍රැන්චි වාහනේ ළඟට එද්දී අර බිම තියෙන බෑග් එක දැකලා මේ අපේ බෑග් එක නේද? මේක මෙච්චර බර මොකද? උඹේ ඩම්බෙල්ද මේකේ තියෙන්නේ කියලා ජෝජිට කියන ගමන් බෑග් එක වාහනේ ඩිකියට දාගන්නවා. ඊට පස්සේ අපි ජෝජිවයි රියාවයි ප්‍රැන්චිවයි දකින්නේ හොස්පිටල් එකේ කාර් පාක් එකේ අර බෑග් එකේ තියෙන රත්තරන් බිස්කට් ගැන මේගොල්ලෝ කතා කර ඉන්න දර්ශනයෙන්. එතන වීරප්පුණුත් ඉන්නවා. ඒ වෙලාවේ ආයෙත් අර බෑග් එකේ තියෙන බාලුගේ ෆෝන් එක රින් වෙන්න පටන් ගන්නවා. රත්තරන් අපි ගාව කියලා දැනගෙන අයිතිකාරයා කතා කරනවා වෙන්නේ නැති කොහෙටද ගේන්න ඕනේ කියලා අහපන් කියලා ප්‍රැන්චි කියද්දී ජෝජි ෆෝන් එක අතට ගන්නවා ආන්සර් කරන්න බලාගෙන. හැබැයි මේ වෙලාවේ කෝල් එක එන්නේ නම් බාලුගේ ගෙදරින්. කෝල් එක එද්දී ෆෝන් එකේ වැටෙන බාලුගේ ෆැමිලි ෆොටෝ එක දැක්ක ගමන් ජෝජි බාලුගේ වයිෆ්යි දුවවයි අඳුන ගන්නවා. මොකද මේ ෆොටෝ එකේ හිටිය ජෝජි එක්ක මීට පැය කිහිපයකට කලින් හයර් එක ගිය අමීනයි චූටි දුව ප්‍රියයි. මේ අතරේ බෙනී චාකෝයි හොස්පිටල් එකේ කතා කර ඉද්දී පාපෙට්ටා එතනට ඇවිත් කියනවා කට්ටිය කොහෙවත් නැහැ. ඒගොල්ලන්ගේ වාහනේත් නැහැ කියලා. ඒ කතාවත් එක්කම DCP චාකෝ සෑහෙන කලබල වෙලා බෙනීට හොඳටම දොස් කියනවා ජෝජිලා ගැන සැක නොකරපු එකට. හැබැයි චාකෝ ඇත්තටම කලබල වුණේ රංජන් ඇමති එක්ක ගහපු ප්ලෑන් එක අවුල් වෙයි කියලා බයට. ඊට පස්සේ කන්ට්‍රෝල් යුනිට් එකට කතා කරලා මුළු ටවුන් එකම චෙක් කරන්න කියලා කියන ගමන් චාකෝ කලබලෙන් වාහනේට නැගලා එතනින් යනවා. මේ අතරේ ජෝජි රියයි ප්‍රැන්චි අමීනගේ ගෙදරට යනවා බාලුට වෙච්ච දේ ගැන කියන්න. චුටි දුව ප්‍රියත් ඇහැරගෙන එයාගේ තාත්තා එනකම් බලාගෙන ඉන්නේ. ඒ වෙලාවේ තමයි රියා දකින්නේ ඇක්සිඩන්ට් වෙලා ඉන්න බාලු ඇමති රංජන් එක්ක ගත්ත ෆොටෝ එකක් ගෙදර බිත්තියේ එල්ලලා තියෙන හැටි. ඒ වෙලාවේ ඒ ගැන අමීනගෙන් ඇහුවම තමයි අමීන
කියන්නේ බාලු රංජන්ගේ පුද්ගලික කාර්ය මණ්ඩලයේ කෙනෙක් කියලා. ආයෙත් හොස්පිටල් එකට ඇවිත් ඉන්න ජෝර්ජිවයි ප්‍රැන්චිවයි දැක්ක ගමන් සීයි බෙනී හොඳටම කෑ ගහනවා කොහෙද තමුසලා කියන්නේ නැතිව ගියේ කියලා. ඒ වෙලාවේ ජෝර්ජි අමිනවයි දුවවයි පෙන්නලා කියනවර ලෙඩාගේ නෝනවයි දුවවයි එක්කන් එන්න ගියේ කියලා. පසුව බෙනී අමිනට බාලුව බලන්න යන්න ඉඩ දීලා ඇක්සිඩන්ට් වෙච්ච කෙනාව කලින් දන්නේ නැහැ කියලා පවුලේ අය ගැන දැනගත්තේ කොහොමද කියලා ජෝර්ජිගෙන් අහනවා. එතකොට ජෝර්ජි එහෙම දැනගත්ත විදිය ගැන බෙනීට කියද්දි ෆැමිලි ෆොටෝ එක දකින්න බාලුගේ ෆෝන් එකට ආපු කෝල් එක ගැන බෙනීට කියන්න වෙනවා. අන්න ඒ වෙලාවේ ෆෝන් එක ගැන කලින් නොකියුවේ ඇයි කියලා බෙනී ප්‍රශ්න කරාම අමතකුණා කියලා තමයි ජෝර්ජි කියන්නේ. හැබැයි බෙනී ජෝර්ජි කියපු මේ කතාව ඒ තරම් විශ්වාස කරන්නේ නැහැ. ඉතින් ඒ සැක එක්කම එළියට ගෙන් සිගරට් එකක් බිබීද්දි කලින් ජෝර්ජිගේ ටැක්සි එක නතර කරලා තියෙන හරිය පේන CCTV කැමරා එකක් බෙනී දකිනවා. ඒක දැකපු ගමන් බෙනී කරන්නේ ඒ කැමරාවේ රෙකෝඩ් වුණ දර්ශන ටික පරීක්ෂා කරන්න යන එක. අන්න එතකොට ජෝර්ජි වාහනේ යටට බෑග් එක දාපු විදිය වගේම ප්‍රැන්චිගේ වාහනේට බෑග් එක දාගත්ත විදිය සේරම බෙනී මේ CCTV දර්ශන වලින් දැනගන්නවා. මේක දැක්ක ගමන් CI බෙනී ඇවිත් ජෝර්ජිවයි රියාවයි ප්‍රැන්චිවයි ප්‍රැන්චිගේ වාහනේ ළඟට එක්කන් ගිහින් වාහනේ ඩිකිය අරින්න කියලා අර බෑග් එක චෙක් කරලා බලද්දි ඒ බෑග් එකේ තියෙන්නේ ඇඳුම් විතරයි. ඒ ඇඳුම් ප්‍රැන්චිගේ කියලා තමයි ප්‍රැන්චි කියන්නේ. නමුත් CCTV දර්ශන දැක්ක නිසා මේ කියන කිසි දෙයක් බෙනී විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසාම වැඩිදුර ප්‍රශ්න කරන්න මේ තුන්දෙනාව පොලිස් ස්ටේෂන් එකට අරගෙන යනවා. එතනදී බෙනී මේ බෑග් එක ගැන ඇත්ත කියන්න කියලා ප්‍රශ්න කරද්දී කලින් කියපු බොරු ටිකම තව අතින් දාලා ප්‍රැන්චි ජෝර්ජි කියවගෙන එද්දි අර CCTV දර්ශන ටික බෙනී මේ තුන්දෙනාට පෙන්නනවා. අන්න එතකොට තමයි මේ කට්ටියට කට උත්තර නැති වෙන්නේ. ඊට පස්සේ CI කෑ ගහනවා බෑග් එකක් උස්සන විදිය බලලා මට ඒකේ බර කියන්න පුළුවන්. තමස කියන්නේ මුගේ යට ඇඳුම් මෙච්චර බරයි කියලාද කියලා ජෝර්ජිගෙන් අහනවා. මේ වෙලාවෙම බෙනීට ડોක්ටර් ෆිරෝස්ගෙන් කෝල් එකක් එනවා ලෙඩාට සිහිය ඇවිත් කියලා. මම ආවට පස්සේ සම්පූර්ණයෙන්ම මට ඇත්ත කියන්න ඕනේ කියලා බෙනී මේ තුන්දෙනාටම කෑ ගහලා හොස්පිටල් එකට යනවා සිහිය ඇවිත් ඉන්න බාලු එක්ක කතා කරලා විස්තර දැනගන්න බලාගෙන. බෙනී බාලු ළඟට ගිහින් අමිනටත් පොඩ්ඩක් එළියෙන් ඉන්න කියලා ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. බාලු මුලින් එයා රංජන් නැමැතිගේ ෆයිල් එකක් අරගෙන ත්‍රිශූල් ගියේ කියලා බොරු කියාගෙන ආවට අර බෑග් එකේ ෆොටෝ එකක් පෙන්නලා පොලිස් බුද්ධිය පාවිච්චි කරලා බෑග් එක ඇතුලේ තියෙන දේවල් ගැන විස්තර දන්නවා වගේ ඒක දැන් පොලිස් කස්ටඩ් එකේ තියෙන්නේ කියලා ඒ ගැන විස්තර අහද්දි බෑග් එක රත්තරන් පිටින්ම පොලිසියට අහුවෙලා කියලා හිතන බාලු සර් ඒ රත්තරන් මගේ නෙමෙයි ඒවා රංජන් සර්ගේ කියලා කියනවා. ඒ වගේම එතන කිලෝ 18ක් තිබ්බා කියන එකත් කියනවා. ඇමතිගේ ලේකම් ජලීල් කියපු විදියට බාලු රත්තරන් ටික අරගෙන පරවුරු පාරෙන් ත්‍රිශූල් වලට යන්න කිට්ටු කරලා ඉද්දි රංජන් නැමති ළඟ වැඩ කරන සන්තෝෂ් බාලුට කෝල් කරලා රත්තරන් ජාවාරමට බාලුව අල්ලන්න කරපු ප්ලෑන් එකක් මේක. ඒ නිසා අමිනවයි දරුවවයි අරගෙන කොහෙට හරි යන්න කියලා කියනවා. හැබැයි බාලු සන්තෝෂ්ගේ කතාව එකපාරටම විශ්වාස කරන්නේ නැත්තේ බාලුගේ තාත්තා මැරුණ දවසේ ඉඳන් බාලුව දරුවෙක් වගේ හදාගත්ත රංජන් ඇමති බාලුට එහෙම දෙයක් කරයිද කියලා හිතලා. බාලුත් රංජන්ට එයාගේම පුතෙක් වගේ හැම දෙයකටම ඉඳලා තියෙනවා. හැබැයි ඒ කට්ටිය කතා වෙනවා ඇහුණ දේ ඒ කියන්නේ DSP චාකෝ එක්ක එකතු වෙලා බාලුව ඇරෙස්ට් කරලා කට උත්තර ගන්න කලින් බාලුව මරන්න හදන්නේ කියන විස්තරය සන්තෝෂ් කිව්වාට පස්සේ බාලුට තේරුම් යනවා කට්ටිය එකතු වෙලා අටවපු උගුල ගැන. ඒ ගැන හිතලා කලබලයට සහ කේන්තියටපත් වුණ බාලු පොලිසියට අහු වෙන්නෙත් නැහැ රත්තරන් ටික ඒගොල්ලන්ට ලැබෙන්නෙත් නැහැ කියලා හිතද්දිම සයිඩ් කන්නඩියෙන් බාලු දකිනවා බාලුව ෆලෝ කරගෙන ආපු බයික් එකක් කාර් එක පිටිපස්සේ නතර කරගෙන ඉන්න හැටි. ඊට පස්සේ රත්තරන් තියෙන බෑග් එක ඇතුළට ෆෝන් එකක් දාලා බාලු වාහනේ වෙන පාරකට හරවගෙන පස්සෙන් ආපු දෙන්නගෙන් බේරිලා යන්න හැදුවට ඒ පාර වැඩි ඉස්සරහට යන්න බැරි ඉස්සරහින් කැලෑවෙන් පාර වැහුණු පාරකට තමයි බාලු වාහනේ දාලා තියෙන්නේ. ඒ නිසා බෑග් එකත් උස්සගෙන බාලු වාහනෙන් එළියට බැහැලා දුවන්න පටන් ගන්නවා. ඉතින් එහෙම කලුවරේම දුවගෙන යන අතරේ තමයි බාලු අර පස්සෙන් පනපු දෙන්නාට අහුවෙලා කඩුපාරවල් දෙකක් වදින්නේ. කඩුපාර කාගෙනම මේ දෙන්නගෙන් බේරෙන්න ආයෙත් ඉස්සරහට ගිහින් අර පාර පැත්තට දුවද්දි තමයි ප්‍රියා එලවගෙන යන වාහනේ ඉස්සරහම වාහනේ හැප්පෙන්නෙත් නැතුවම බාලු ඇදගෙන වැටෙන්නේ. බාලු කියන මේ හැම විස්තරයක්ම බෙනී සාක්ෂියක් විදිහට අවශ්‍ය වෙන්න පුළුවන් නිසා වීඩියෝ කර ගන්නවා. මේ කියපු දේවල් වෙන කායකවත් නොකිය කෙලින්ම උසාවියේදී නඩුකාරතුමා ඉස්සරහම කියන්න කියලා බෙනී බාලුට උපදෙස් දීලා පාපෙට්ටා එක්ක එතනින් යනවා. ඊට පස්සේ බාලුට ප්‍රතිකාර කරපු ડોක්ටර් ෆිරෝස්ව හම්බෙලා මේක ගොඩක් ඉහළ පෙළේ නඩුවක් නිසා බාලුට සීහාව කියන එක කාටවත් කියන්න එපා කියලා ડોක්ටර්ට කියනවා. ඊට අමතරව බාලුගේ ආරක්ෂාවට කාටවත් ඇතුළට යන නොදී බලා ගන්න පොලිස් ඔෆිසර් පාපෙට්ටාව බාලුගේ ආරක්ෂාවට තියෙනවා. බෙනී බාලු කියපු විස්තරේ අහපු ගමන් වහම ක්‍රියාත්මක වෙලා බාලුගේ ආරක්ෂාවට ගන්න ඕන හැම පියවරක්ම ගන්නේ සාක්ෂි මකන් නැමැතිගේ කට්ටිය කොයි වෙලාවක වුණත් බාලුගේ ජීවිතයට අනතුරක් කරන්න ඉඩ තියෙනවා කියලා දන්න නිසා. මේ අතරේ DSP චාකෝ පොලිස් ස්ටේෂන් එකේ ඉන්න ජෝර්ජිට ඇත්ත කියපන් කියලා හොඳටම පහර දෙනවා. ජෝර්ජිගේ වෙලාවට ඒ වෙලාවෙම බෙනී පොලිස් ස්ටේෂන් එකට ඇවිත් චාකෝව නතර කරලා සර් සීනියර් ඔෆිසර් කෙනෙක් වුණාට මෙතන ස්ටේෂන් එකේ ප්‍රධානියා මම මෙතනදී මෙයාට මොනවා හරි වුණොත් මමයි වග කියන්න ඕනේ කියලා චාකෝව නවත්තනවා. චාකෝ ඒ වෙලාවේ බාලු අරගෙන ගිය බෑග් එක බෙනීට ආයෙත් චෙක් කරලා බලන්න කියනවා. එතකොට ඇඳුම් විතරක් තිබුණ බෑග් එකේ රත්තරන් බිස්කට් දෙකක් තියෙනවා දැකලා බෙනීත් පුදුම වෙනවා. මොකද ওই බෑග් එකම කලින් චෙක් කරද්දි තිබුණේ ඇඳුම් විතරක් කියලා බෙනී හොඳටම දන්න නිසා. ඒ වෙලාවේ චාකෝ බෙනීට කියනවා මුන් එසේ මෙසේ හොරු නෙමෙයි ඉහළ පෙළේ රත්තරන් ජාවරම්කාරයෝ කියලා. ඒත් බෙනී ඇත්ත හොඳටම දන්න නිසා මේ තුන්දෙනාගේ පැත්තට කතා කරනවා. ඒ වෙලාවේ මේ බෑග් එක පොලිස් කස්ටඩ්
ෂර්ට් එකට ගත්තේ මම මේකේ මේගොල්ලන්ගේ ඇඳුම් මැරෙන්න වෙන මුකුත් තිබ්බේ නැහැ කියලා. මේ බෑග් එකේ රත්තරන් තියෙනවා කියලා ඇසින් දුටු සාක්ෂිය NI එකේ ප්‍රාදේශීය සහායකයෙක් වෙන මමම තමයි කියලා ඒ වෙලාවේ චාකෝ කියනවා. චාකෝ ඒ වෙලාවේ බෙනීට තව දෙයක් කියනවා. ජෝර්ජ් ජේකබ් කියන්නේ කිසිම හේතුවක් නැතිව Tamanට උගන්වපු ගුරුවරයාව මරලා අවුරුදු 7ක් ඉරේ ඉඳපු අපරාධෙම ඉතිහාසයක් තියෙන කෙනෙක් කියලා. ඒ කතාව අහලා බෙනී සෑහෙන්න කලබල වෙනවා. ඊට පස්සේ චාකෝ කේස් එක රෙජිස්ටර් කරලා සිස්ටම් එකට දාන්න කියලා බෙනීට කියලා මේ ගැන NI ඔෆිස් එකට කියන්න යනවා. හැබැයි ඊට කලින් මේ ගැන රංජන් කුරුප් ඇමතිට කෝල් කරලා කියද්දි ඇමති නම් කියන්නේ පැය දෙකක් විතර ඔහොම අල්ලගෙන ඉන්න NI එකත් එක්ක මාධ්‍යවල එවුනුත් ඔතන්ට දුවන්නේ කියලා. මොකද බාලු තාම හොස්පිටල් එකේ ඉන්න නිසා මොනවාම හරි වෙනස් විදිහේ කට උත්තරයක් දෙන්න ඉඩ තියෙනවා කියලා රංජන් බය වෙනවා. ඒ නිසාම තමයි මේ වෙනකොට බාලුව වෙන තැනකට මාරු කරවන්න ජලීල්ව යවලා තිබ්බේ. ඒ නිසා බාලුව වෙන තැනකට ගෙනිච්චාට පස්සේ මේ වැඩේ කරන්න කියලායි ඇමති චාකෝට කියන්නේ. හැබැයි CI බෙනි මුරණ්ඩුකාරයෙක් නිසා කරන දෙයක් ඉක්මනට කරන්න කියලා තමයි චාකෝ ඇමතිට කියන්නේ. ඔන්න ඔය විදිහට පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළම නිලතර දරන ගොඩක් අය මේ වෙලාවේ රංජන් ඇමතිට නීතිය නමල උදව් කරන පසුබිමක ජෝර්ජ් රියා ප්‍රැන්චිට මොකක් වෙයිද කියලා තාමත් හිතා ගන්න බැරි තත්ත්වයක් තමයි දැන් තියෙන්නේ. ඊට ටික වෙලාවකට පස්සේ සිටි කමිෂනර් සාරණ්‍ය නිදි ඇඳේ ඉඳන් නිදිමතින්ම වගේ CI බෙනීට කෝල් එකක් අරගෙන කියනවා බෙනී දැන් කරගෙන යන කේස් එකේ සම්පූර්ණ විස්තර අරගෙන විනාඩි 30ක් ඇතුළත සාරණ්‍යගේ ගෙදරට එන්න කියලා. තවදුරටත් බෙනීට මේ කේස් එකට සම්බන්ධ වෙන්නේ නැතිව චාකෝට මේ කේස් එක බාර දෙන්න කියලා තමයි සාරණ්‍ය කියන්නේ. බෙනී මේ කේස් එකෙන් නයින් වුණොත් කිසිම වරදක් නොකරපු ජෝර්ජ්ට රියාට ප්‍රැන්චිට වෙන දේ මොකක්ද කියලා බෙනීට හිතා ගන්න පුළුවන්. ඊළඟට එළියට වෙලා සිගරට් එකක් බිබී හිටපු චාකෝ ආයෙත් එද්දි ජෝර්ජ් රියායි ප්‍රැන්චි ඉන්නේ CI බෙනීගේ ඔෆිස් රූම් එක ඇතුලේ. චාකෝ තාම කේස් එක මම කියපු විදිහට රෙජිස්ටර් කරේ නැද්ද කියලා බෙනීගෙන් ඇහුවම බෙනී කියනවා රෙජිස්ටර් කරන්න යන්නේ මේගොල්ලන්ගෙන් තව තොරතුරු ගන්න ගමන් ඉන්නේ කියලා. ඊට පස්සේ බෙනී මේ තුන්දෙනා වරද පිළිගත්ත කියලා කිව්වම චාකෝට හිතා ගන්න බැරි වෙනවා එහෙම උනේ කොහොමද කියලා. ඒ වෙලාවෙම ජෝර්ජ්ත් කිසිම පැකිලීමක් නැතිව ඌබදුවල හම්බෙන සොච්චම් පඩිය මොනා කරන්නද ඒ නිසා මේ රත්තරන් ජාවාරමට බැස්සේ කියලා කියනවා. ජෝර්ජ්ගේ බොස් වුණාට හැම වෙලේම විහිළුකාරයෙක් වගේ හැසිරෙන ප්‍රැන්චිත් අපි ප්‍රොෆෙෂනල් ජාවාරම්කාරයෝ සර් ඒත් අපි රත්තරන් විතරයි ගන්නෙ මත්ද්‍රව්‍ය නම් ගන්නෙ නැහැ වගේ අමුතු කතා කිසිම පැකිලීමක් නැතුව කියද්දී චාකෝටත් හිතෙනවා මෙතන මොකක් හරි අමුතු දෙයක් සිද්ධ වෙනවා කියලා. ඒතේ මොකද්ද කියලා චාකෝට හිතා ගන්න බැරුව මේ විස්තරත් එයාලගේ කට උත්තර වලට එකතු කරලා ඇරෙස්ට් කරන එක රෙජිස්ටර් කරන්න කියනවා. අන්න ඊට පස්සේ තමයි චාකෝටත් හිතා ගන්න බැරි වෙන විදියට හොඳම ටික එළියට එන්නේ. මේක ඇමතිත් සම්බන්ධ කේස් එකක් නිසා සර්ගෙන් අහලම අප්ලෝඩ් කරන්න හිටිය කියලා බෙනී කියද්දී චාකෝ හොල්මන් වෙනවා මොනවද වෙන්නේ කියලා හිතා ගන්න බැරුව. ඒත් එකම ජෝර්ජ්ත් ඇත්තම සර් මේව ඇමති රංජන් කුරුප්ගේ රත්තරන් කියලා චාකෝට කියනවා. අපි කොහොමත් හිරේ යන නිසා ඇතුළට යද්දී ඇමතිවත් අරගෙනම තමයි ඇතුළට යන්න හදන්නේ කියලා ජෝර්ජ් කියද්දී චාකෝට මේකට මොනවද කරන්න කියලා එකපාරටම හිතා ගන්න බැරි වෙනවා. ඒ වෙලාවේ තමයි බෙනී චාකෝගෙන් අහන්නේ මේ විස්තර ටික අප්ලෝඩ් කරන්නද කියලා. චාකෝ ඉන්න කියලා කලබලෙන් වගේ වැඩේ නතර කරන්නේ ඇමතිවත් එතකොට මේ තුන්දෙනා එක්කම මේ කේස් එකට අහු වෙන හින්දා. මම කියන්නම් මොනවද කරන්න ඕනේ කියලා පොඩ්ඩක් ඉන්න කියලා චාකෝ එහාට ගිහින් රංජන් ඇමතිට කෝල් එකක් අරගෙන වෙච්ච දේ කිව්වම රංජන් ජෝර්ජ් එක කතා කරන්න ඕනේ කියන නිසා ෆෝන් එක ජෝර්ජ්ට දෙනවා. ඒ කෝල් එකට උත්තර දෙන්න කලින් ජෝර්ජ් බෙනී දිහා බැලුවම බෙනී ඒ කෝල් එකට උත්තර දෙන්න කියන අනුමැතිය ඉංග්‍රීසියෙන් දෙනවා දැකලා ජෝර්ජ් ලයින් එකකින් ඇමතිට කතා කරලා කියනවා සර් අපේ රත්තරන් පොලිසියට අහු වුණා කියලා. ඉතින් මේ රංජන් ඇමති ජෝර්ජ්ව ඇත්තටම දන්නේ නැති නිසා තමුසේ කවුද තමුසේට මොනවද ඕනේ කියලා ඇමති අහද්දී අපි මේ සෙල්ලමට සම්බන්ධ නැති නිසා අපිට මේකේ චෝදනා එන්න බෑ. ඒ ගැන බලා ගන්න ඕනේ. ඒක ඔයාගේ පුද්ගලික සහායක බාලචන්ද්‍රන්ටත් අදාළයි කියලා බාලු ගැනත් කියනවා. ඒ වගේම සර් බාලු අතේ යවපු රත්තරන් කිලෝ 18 මංගව තමයි තියෙන්නේ කියලා ජෝර්ජ් ඇමතිට කියද්දී ඒක අහගෙන ඉන්න ඇමති වගේම චාකෝත් සෑහෙන්න කලබල වෙනවා. CI බෙනීට නම් මේ සිද්ධ වෙන දේවල් බලන් ඉන්නකොට හිනත් යනවා. මොකද මේ හැම සැලැස්මක්ම බෙනීගේ. ඉතින් ඇමති ජෝර්ජ් අතර වෙන මේ කතාබහේදී ගනුදෙනුවක් ස්ථිර වෙනවා. ඒ තමයි රත්තරන් කිලෝ 18 ඇමතිට ආයෙත් බාර දෙන එක වෙනුවෙන් ජෝර්ජ් වගේම රියා ප්‍රැන්චි බාලු කාටත් මේ රත්තරන් ජාවාරමේ කිසිම චෝදනාවක් එන්නේ නැති වෙන්න ඇමති වග බලා ගන්න ඕනේ කියන එක. ආයෙත් ෆෝන් එක චාකෝට දීලා රත්තරන් ගේන්නයි ඒවායෙත් බාර දෙන්නයි වැඩ ගොඩක් කරන්න තියෙනවා කියලා ජෝර්ජ් එතනින් යන්න හදද්දී චාකෝ ජෝර්ජ්ගේ ෂර්ට් එකේ කොලර් එකෙන් ඇදලා කොහෙද රත්තරන් ටික තියෙන්නේ කියලා කියපන් කියලා කේන්තියෙන් අහද්දී ජෝර්ජ් කිසිම ගාණක් නැතිව hina වෙලා මේ ගනුදෙනුව තියෙන මායි ඇමති අතර දැන් සර්ට අතරමැදියාගේ තැනවත් නැහැ. ඒ නිසා ඉතින් චාකෝ සර් මෙයාට අහකට ගනින් කියලා කමිස කොලර් එක අල්ලගෙන හිටපු චාකෝගේ අත අහකට ඇදලා දානවා. ජෝර්ජ් එතනින් ගියාට පස්සේ බෙනීත් මේ කේස් එක ගැන ඉල්ලපු සම්පූර්ණ විස්තර ටික කමිෂනර්ට දෙන්න කමිෂනර්ගේ ගෙදරට යනවා. බෙනී ලැප්ටොප් එකේ තියෙන වීඩියෝ සාක්ෂි හැම එකක්ම කමිෂනර් ශාරණ්‍යයට පෙන්නලා මේ හැම විස්තරයක්ම එකින් එක පැහැදිලි කරද්දී ඒව හොඳට අහගෙන ඉන්න කමිෂනර් ඊට පස්සේ අහන්නේ බෙනීගේ සේවා කාලය අවුරුදු කීයක්ද කියලායි. බෙනී අවුරුදු 18ක් කියලා උත්තර දුන්නම ශාරණ්‍ය බෙනීගෙන් අහනවා තමන්ගේම ගෙදරකද ජීවත් වෙන්නේ කියලා. හැබැයි බෙනීගේ උත්තරය වෙන්නේ කුලී ගෙදරක කියන එක. අවුරුදු 18ක් තිස්සේ සේවය කරලා තාම කුලී ගෙදරක ජීවත් වෙන බෙනීගේ ආචාර ධර්ම මට තේරෙනවා කියන කමිෂනර් තවදුරටත් බෙනීට මේ කේස් එකට සම්බන්ධ වෙන්න එපා කියලා කියනවා. බෙනීට මේ කියන දේ හිතා ගන්න බැරුව ඒත් මැඩම් හැම සාක්ෂියක්ම තියෙන්නේ අපේ පැත්තට කියලා සාක්ෂි තියෙන ලැප්ටොප් එකත් පෙන්නලා
කියලා කියද්දි කමිෂනර් ශාරණ්‍ය එකපාරටම ඉඳගෙන හිටපු තැනින් නැගිටලා ඇවිත් ලැප්ටොප් එක අරගෙන සාක්ෂි සේරම ඩිලීට් කරලා දාලා මෙච්චරයි වගේ සාක්ෂි වල පැවැත්ම දැන් කිසිම සාක්ෂියක් නැහැ කියලා කියනවා. හොස්පිටල් එකේ තියෙන CCTV දර්ශනත් මේ වෙද්දි මකලා ඉවරයි කියලා මේක හයි ප්‍රොෆයිල් කේස් එකක් නිසා බෙනීට මුකුත් දැක්කෙත් නැති දන්නෙත් නැති විදියට ඉන්න කියලා කියනවා. පොලිසියෙන් මේ වෙනකොට රඳවගෙන ඉන්න 3 දෙනාට මොනවා වුණත් ඒකට මැදිහත් වෙන්න එපා. ඒ මොනොත් රස්සාව වුණත් නැති වෙන්න පුළුවන් කියලා කමිෂනර් ශාරණ්‍ය තර්ජනය කරද්දි මගේ රස්සාව නෙමේ ජීවිතය ගියත් මං ඒ 3 දෙනාව බේර ගන්නවා කියලා බෙනී කියනවා. ඒ වෙලාවෙම ශාරණ්‍යට ඇමති රංජන්ගෙන් කෝල් එකක් එනවා හොස්පිටල් එකේ ඉන්න බාලුව වෙන තැනකට මාරු කරවන්න හදද්දි ප්‍රශ්නයක් ඇති වෙලා ඒක පොඩ්ඩක් ගිහින් බලන්න කියලා. ශාරණ්‍ය වෙලාවෙම ක්‍රයිස් හොස්පිටල් එකට යනවා මේ ප්‍රශ්නේ ගැන බලන්න. ඒ වෙලාවේ ජලීල් ડોක්ටර් පිරෝස් වගේම පාපෙට්ටා බාලුව ට්‍රීට්මන්ට් කරන ICU එකට යන තැන ඉස්සරහ පොඩි ආගියුමන්ට් එකක ඉන්නේ. කමිෂනර් එතනට ගිහින් විස්තර අහද්දි ડોක්ටර් කියන්නේ බාලුවට දැන් හොඳටම හොඳ නිසා වෙන තැනකට ගෙනihin ප්‍රතිකාර කරන්න අවශ්‍ය නැහැ කියලයි. ඒ වෙලාවේ ඔෆිසර් පාපෙට්ටාත් CI මහත්තයා තදින්ම නියෝග කරලා තියන්නේ කාටවත් ඇතුළට යන්න දෙන්න එපා කියලා කිව්වම ශාරණ්‍ය අහනවා කමිෂනර් කෙලින්ම දෙන නියෝගවලට වඩා CI ගේ නියෝගයද ලොකු කියලා. එම කියලා ශාරණ්‍ය බාලුව වෙන තැනකට මාරු කරවන්න ජලීල් එක්ක ICU එකට යනවා. ඒ යනකොට බාලුවයාගේ ඇඳේ නැහැ කියලා දැකලා කමිෂනරුයි ජලීලුයි හොඳටම කලබල වෙනවා. ICU එකට බාලුව මේ වෙද්දී ජෝර්ජ් හොස්පිටල් එකෙන් එළියට අරගෙන යන ගමන් ඉන්නේ. ඒ කියන්නේ ඇමතිගේ කට්ටිය ක්‍රියාත්මක වෙන්න කලින් CI බෙනී ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒ වෙලාවේ වීරප්පන් හොස්පිටල් කාර් පාක් එකකට වාහනේ අරගෙන ආවම ජෝර්ජ් ටක් ගාලා බාලුවයි අමීනවයි පොඩි දුවවයි නග්ගගෙන එතනින් පිටත් වෙනවා. මලයටුවර වල වහලා දාලා තියෙන බෙනීගේ පරණ ගෙදරකට බාලුලාව නතර කරන්නයි ජෝර්ජ් මේ කට්ටියව මේ එක්කන් යන්නේ. එයන් අතරේ ජෝර්ජ්ට රියාගෙන් කෝල් එකක් ඇවිත් ෆෝන් එක ආන්සර් කරද්දි කතා කරන්නේ රියා නෙමෙයි ඇමති රංජන්. ඉතින් රංජන් රියාව ප්‍රාණපේට තියාගෙන බාලුලව ඒගොල්ලන්ගේ ළඟට ගෙන්න ගන්න තමයි මේ හදන්නේ. වේරනල්ලු හන්දියේ ඉන්න රංජන්ගේ මිනිසුන්ට රත්රන් ටිකයි බාලුලවයි බාර දීලා ජෝර්ජ්ට ගෙදර යන්න කියලා කියනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ බාලුලව ගෙනියන්න මගට ඇවිත් බලාගෙන ඉන්න රංජන්ගේ කට්ටියට ජෝර්ජ් බාලුවයි රත්රන් ටිකයි බාර දෙන විදිය. රංජන්ගේ කට්ටිය රත්රන් ටික දාපු බෑග් එක චෙක් කර ඉන්නකොට පොලිස් සයිරන් හඬත් එක්ක පොලිස් ජීප් එකක් ඒ පැත්තට එනවා දැකලා ටක් ගාලා කට්ටිය එතනින් පැන ගන්නවා. බෙනී කලබලෙන් ජෝර්ජ්ට ටක් ගාලා ජීප් එකට නගින්න කියන්නේ රංජන්ගේ මිනිස්සු ගිය වාහනේ පස්සෙන් ෆලෝ කරගෙන යන්න. හැබැයි ජෝර්ජ් රියාවුන්ගේ ළඟ නිසා දැන් ඒගොල්ලෝ පස්සේ යන එක අවදානම් කියලා කිව්වම එම ෆලෝ නොකරොත් හෙට උදේ වෙද්දී කවුරුත් ජීවත් වෙලා ඉඳීද කියලා කියන්න බැහැ කියලා බෙනී ජෝර්ජ්ට කෑ ගහනවා. එතකොට තමයි ජෝර්ජ් කාටවත් මුකුත් වෙන්නේ නැහැ සර් කියලා බාලුලාව රංජන්ගේ මිනිස්සු එක්ක යවන්න කලින් කරලා තියෙන දේ අපිට පෙන්වන්නේ. අමිනගේ ෆෝන් එකෙන් ජෝර්ජ්ගේ ෆෝන් එකට ලයිව් ලොකේෂන් එවන්න කියලා ලොකේෂන් ට්‍රැක් කරන්න පුළුවන් ක්‍රමයක් හදාගෙන තමයි ජෝර්ජ්ගේ කට්ටියව රංජන්ගේ මිනිසුන්ට බාර දීලා තියෙන්නේ. ඊට පස්සේ වීරප්පන්ට පරිස්සමෙන් යන්න කියලා ජෝර්ජ් බෙනී එක්ක ලයිව් ලොකේෂන් එක පෙන්වන තැනට යන්න පිටත් වෙනවා. ඒ අතරේ රංජන් නැමැති රියාව තියාගෙන ඉන්න තිත්පොලේ මොනවද වෙන්නේ කියලායි ඊළඟට අපිට පෙන්වන්නේ. මෙච්චර දෙයක් වෙලා රියාගේ මුණේ නම් බයක් කියන දෙයක් ගෑවිලාවත් තිබුණේ නැහැ. ඒ ගොඩක් දුරට යව බේරගන්න ජෝර්ජ් මොකක් හරි දෙයක් කරයි කියන විශ්වාසය නිසා වෙන්න පුළුවන්. රියා එතනදී රංජන් නැමැතිට සර් මගේ අත් දෙක ගැට ගහන්න නැද්ද? සාමාන්‍යයෙන් පැහැරගෙන ආවම එහෙමනේ කරන්නේ වගේ උපහාසයට වගේ hina වෙවි කියද්දි මගේ අතර රත්තරන් ටික ලැබෙනකන් විතරයි ඔය අහංකාරකම තියෙන්නේ කියලා ඇමති රියාට කියනවා. ඊට ටික වෙලාවකට පස්සේ රංජන්ගේ කට්ටිය මෙතනට බාලුව අරගෙන එනවා. බාලුගේ ෆැමිලි එකත් එක්ක ඒ ගෙනාපු රත්තරන් ටික චෙක් කරලා බලද්දි එතන තියෙන්නේ රත්තරන් කිලෝ 8ක් විතරක් නිසා හොඳටම කේන්ති ගත්ත රංජන් නැමැති ජෝර්ජ්ට වෙලාවෙම කෝල් කරලා මේ ගැන ඇහුවම ඒකට මං ඇවිල්ලාම උත්තර දෙන්නම් තව විනාඩි දෙකකින් මං ඔතන කියලා ජෝර්ජ් කියද්දි රංජන්ට හිතා ගන්න බැරි වෙනවා කොහොමද මේ ස්ථානය ජෝර්ජ් හොයාගෙන එන්නේ කියලා. එතන හිටපු චාකෝට ඇමති රංජන් මේ ගැන පුදුමෙන් වගේ කියද්දි ඒක රියාටත් ඇහිලා රියාගේ මුණේ අමුතු හිනාවක් ඇඳෙනවා. එයා එනවා සර් එයා අනිවාර්යෙන්ම එනවා කියලා රියා ඒ වෙලාවේ කියන්නේ හරිම ආඩම්බරයකින් වගේම විශ්වාසයකින්. ඉතින් ඒ වෙලාවෙම බෙනීගේ වාහනේ එතන ඇතුළට එනවා දකිද්දි ඇමතිගේ චාකෝගේ හිතවල ලොකු බයක් ඇති වෙනවා කියලා ඒ මූණවල වලින් පේනවා. අන්න ඒ වෙලාවේ තමයි ජෝර්ජ් අවුරුදු 7ක් හිරයට ගිය හේතුව ගැන රියා මේ කට්ටියට කියන්නේ. අවුරුදු 13 දී ඉස්කෝලේදී රියාට අතවර කරන්න හදපු ගුරුවරයාව මරපු නිසා තමයි ජෝර්ජ්ට ඒ විදියට හිරදඩුවම් ලබන්න සිද්ධ වෙලා තියෙන්නේ. දවස් 3ක් තිස්සේ පොලිසියෙන් කන්න බොන්න නොදී වද දීලා ඒ මිනිමරුමට හේතුව මොකක්ද කියලා ඇහුවට ජෝර්ජ් කටක්වත් ඇරලා නැත්තේ රියාගේ නම එළියට එයි කියන බයට. අවුරුදු 13 දී මං වෙනුවෙන් එච්චර දෙයක් කරපු ජෝර්ජ් දැන් මන් වෙනුවෙන් කොච්චර දුරක් යයිද කියලා සර්ට හිතා ගන්නවත් පුළුවන්ද කියලා රියා රංජන් ඇමතිට කියනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ රංජන්ගේ පිරිස එක්ක ජෝර්ජ්ගේ CI බෙනී සටන් කරන හැටි. එතන රංජන්ට කොයිතරම් ලොකු පිරිසක් හිටියත් ජෝර්ජ්ටයි බෙනීටයි පුළුවන් වෙනවා ඒ හැමෝටම පහර දීලා බිම දාන්න. තමන්ගේ ගෝලබාලයෝ සේරම ගුටි කාලා බිම පත බෑවිලා ඉන්නවා දැක්කහම රංජන්ටයි චාකෝටයි කර කියා ගන්න දෙයක් නැති වෙනවා. රියා නම් එතන ඉඳගෙන කොෆි එකක් බොන ගමන් මේ සටන දිහා බලන් හිටියේ ජෝර්ජ්ව පරාද කරන්න බැහැ කියන හැඟීමෙන්. ඒත් එකම ජෝර්ජ් ඉතුරු රත්තරන් ටික තියන්නේ කොහෙද කියලා දැනගන්න ඕනේද කියලා අහලා ඒව තියන්නේ රංජන්
රංජන්ගේම ගෙදර කියලා කිව්වම තමයි රංජන්ට තරු පේන්නේ. මොකද NIA එකෙන් රංජන්ගේ ගෙදර චෙක් කරන්න එන එක රංජන් හොඳටම දන්නවා. ඉතින් ඒ ප්ලෑන් කරපු විදියටම මේ වෙලාවේ ඇමති රංජන්ගේ ගෙදරට NIA එකෙන් ගිහින් සෝදිසි කිරීම කරන අතරතුරේ රත්තරන් ටික අහුවෙන විදිය පෙන්නනවා. ඊට පස්සේ තමයි පෙන්වන්නේ ඇමතිගේ ගෙදරට ආපහු ඒ රත්තරන් ටික ආවේ කොහොමද කියලා. මේ කට්ටිය ඇමතිගේ ගෙදර වැඩ කරන සන්තෝෂයක් එකතු වෙලා මේ වැඩේ කරලා තියෙන්නේ. සන්තෝෂ් ඔන්ලයින් ඕඩර් කරපු කෑම ඕඩර් එකක් අස්සේ මේ රත්තරන් ටිකක් දාලා වීරප්පන් අතේ කෑම ඩිලිවරි එකක් යවනවා වගේ තමයි රත්තරන් ටික යවලා තියෙන්නේ. මේ සන්තෝෂ් කොහොමත් ඇමතිගේ ගෙදර ඉන්න බාලුට හිතවත්ම කෙනා කියලා කලින් පෙන්නවා ඔයගොල්ලන්ට මතක ඇති. ඊට පස්සේ බෙනි hina වෙලා කියනවා සර් චාකෝ සර්ට ස්ටේෂන් එකේ තියන්න කියලා දුන්න රත්තරන් කිලෝ දෙකක් මම අපතේරියේ නැහැ. ඒ දෙක කමිෂනර්ට දුන්නා කියලා. එදා කේස් එකේ සම්පූර්ණ විස්තර දෙන්න කමිෂනර් ශාරණ්‍යගේ ගෙදරට ගිය වෙලාවේ ශාරණ්‍යගේ හැටි දැනගත්ත ගමන් ශාරණ්‍ය කෝල් එක ආන්සර් කරන්න ගිය වෙලාවේ බෙනි ශාරණ්‍යයට පෙන්වන්න ගෙනපු රත්තරන් කිලෝ දෙක එතන තිබ්බ ලාච්චුවක් ඇතුළට දානවා. ඉතින් ඒ රත්තරන් ටික නිසා මේ වෙනකොට කමිෂනර් ශාරණ්‍යටත් වැඩ වැරදිලා ඉවරයි. ඉතින් සිද්ධ වෙච්ච කිසි දෙයක් හිතා ගන්න බැරුව එතන තියෙන පුටුවක ඉඳගෙන රංජන් කල්පනා කරද්දී එතනට පොලිසියෙන් වගේම මීඩියා වලින් එනවා. විහිළුකාරයෙක් වගේ කොයි වෙලාවෙත් විහිළු කර කර හිටියට මෙතනට මේ මීඩියා වල කට්ටියගෙන වැඩේ කරන්නේ ප්‍රැන්චි. ඉතින් බඩුත් එක්ක හොරු සේරම අත්අඩංගුවට පත් වෙන්නේ ওই විදියටයි. කතාවේ අවසානයේදී කලින් වගේම රත්තරන් ජාවාරම සම්බන්ධයෙන් තොරතුරු එලි කරන රියා ඇමති රංජන් සිටි කමිෂනර් ශාරණ්‍ය වගේම DSP චාකෝගේ අත්අඩංගුවට ගැනීම ගැනත් මනෝරමා නිවුස් channel එකෙන් කියනවා. ඊට පස්සේ ආයෙත් පුරුදු විදියටම වැඩ ඇරලා යන රියාව ගන්න ජෝර්ජියන දර්ශනයෙන් හැම විනාඩියක් පාසාම කුතුහලයෙන් පිරුණු මේ චිත්‍රපටය අවසන් වෙනවා. ඉතින් ওই විදිහට තමයි නයිට් ඩ්‍රයිව් කියන මලයාලම් මූවි එක අවසන් වුණේ. එහෙනම් වෙනද වගේම මේ ෆිල්ම් එක ගැනත් ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන් යන්න. තවත් අලුත් වීඩියෝ එකකින් අපි ආයෙමත් හමු වෙමු. ඔයාලට සුබ දවසක්.